an important topic we need to discuss with regards to our children. අපේ ළමයින්ට අපි ගෙදර ඉන්නකොට ඒගොල්ලන්ගේ private parts නැත්නම් ඒගොල්ලන්ගේ මේ ලිංගික අවයව වලට දාන නම් ගැන පොඩ්ඩක් පරිස්සම් වෙන්න. මොකද අවුරුදු 5-6ට එද්දී ළමයින්ට යමක් පොඩ්ඩක් තේරෙන්න පටන් ගන්නවා. අනිත් එක that is the age that they are at risk of getting sexually abused also. අපි දන්නේ නැහැ දැන් අපේ ගෙදරින් පිට අපි කොච්චර ළමයින්ව ප්‍රොටෙක්ට් කරත් ඉස්කෝලේ යනකොට ක්ලාස් වලට යනකොට ගෙදරින් පිට මොනවා වේද කියලා අපිට කියන්න අමාරුයි. හැබැයි අපි ළමයින් ප්‍රිපෙයාර් කරලා තියෙන්න ඕනේ මොකක් හරි ප්‍රශ්නයක් වුණොත් ඒ වෙන්න කලින් මොකද්ද මේ වෙන්න යන්නේ කියන එක පොඩ්ඩක් හරි වටහා ගන්න. ඉතින් උතන මූලිකම දේ තමයි ළමයින්ට අපි ඔය සෙක්ෂුවල් අවයව වලට, ඒ කියන්නේ ලිංග වලට, පීනිස් එකට, වජයින එකට හරිනම උගන්වන්න. ඔවට කුරුල්ලා නැත්නම් ඒ වගේ පොඩි ඔය පිප්පිය ඒ වගේ නම් දාලා මේ අර කියුට් නම් පුරුදු කරන්න එපා. මොකද එතකොට ළමයා දන්නේ නැහැ. පස්සේ කාලෙක මොකක් හරි දෙයකට ප්‍රශ්න කරාවත් නැත්නම් මොකක් හරි තේරුම් කරලා දෙන්න ගියාම ළමයා දන්නේ මේ මොනවා ගැනද කතා කරන්නේ කියලා. අනිත් එක තමයි ළමයාට කියලා දෙන්න ඕනේ තමන්ගේ private parts අල්ලන්න, හොදන්න, නාවන්න අයිතිය තියෙන්නේ කාටද කියලා. ඒ කියන්නේ ඒවා private parts ඒවා මේ කට්ටිය අරින්න කාටවත් බලන්නවත් අල්ලන්නවත් කිසිම අයිතියක් නැහැ කියන එක ළමයාට තහවුරු කරලා කියලා දෙන්න ඕනේ. මොකද the sexual safety starts at home. අපිට වෙන කාගේ හරි අතේ ඒක තියලා බලාපොරොත්තු වෙන්න බෑ අපේ ළමයි පරිස්සම් වෙලා ඉඳී කියලා. අපේ ළමයිගේ පරිස්සම් කරන සම්පූර්ණ වගකීම තියෙන්නේ අපේ අතේ. ඒක පටන් ගන්න ඕනේ ඔය වගේ සරල දේවල් වලින්. ඒකෙන්ද මතක තියාගෙන තමන්ගේ ළමයින්ට කතා කරද්දී ඕව පොඩ්ඩක් අවුරුදු 5 පැන්නට පස්සේ ඔය හරි වචන උගන්වන්න, හරි දේ කතා කරන්න, private parts and තමන්ගේ sexual rights පොඩ්ඩක් ළමයින්ටත් ඔළුවට දාන්න පටන් ගන්න එක නම් හොඳයි.